හෙලෝ කොහොමද ඔයාලට ඔක්කොම පිළිගන්නවා සොලියුෂන් ATV YouTube channel එකට. අද මම ඔයගලන්ට ගෙනලා තියෙනවා Pulsar 150. ඒ කියන්නේ ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ යතුරුපැදියක් සම්බන්ධව රිවිව් එකක් තමයි අද මම ඔයගලන්ට ගෙනලා තියෙන්නේ. පල්සර් එක ගැන කතා කරනවා නම් මේක ඉස්සෙල්ලාම ඉන්දියාවේ ප්‍රොඩියුස් වෙන්නේ 2001 ඉඳලා එක එක කැටගරිස් වලට පල්සර් ඇවිල්ලා තිනවා 150 ඇවිල්ලා තිනවා 180 ඇවිල්ලා තිනවා 200 ඇවිල්ලා තිනවා 220 ඇවිල්ලා තිනවා එතකොට ඒ වගේ එක එක සිලින්ඩර් කැපැසිටිස් වලින් පල්සර් එක ඇවිල්ලා තිනවා. ඒතර අද අපි ඔයගලන්ට ගෙනලා තින්නේ 2012 පල්සර් 150cc බයික්. හරි බයික් එකේ අපියරන්ස් එක ගැන කතා කරනවා ඔයගලන්ට පේනවා මේ මෙතන ටැංක් එක මේක 15 ලීටර් ටැංක් එකක් එන්නේ. එතකොට 2.5 ලීටර් මේකේ රිසර්ව් එකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රිසර්ව් වෙట్లా ඔයගලන්ට මේ බයික් එකේ කිලෝමීටර් සාමාන්‍යයෙන් මේක පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 50යි 55යි අතර තමයි කරන්නේ. එතකොට අපි මේකේ හම්ප් එක ගැන කතා කරනවා නම් හම්ප් එක සාමාන්‍යයෙන් ඇඩොරබල් හම්ප් එකක් එන්නේ. එතකොට LED ටේල් ලයිට් එකක් එනවා. එතකොට මේ විදිහට තමයි ටර්න් ලයිට්ස් එන්නේ. හරි එතකොට මේකේ පස්සා වීල් එක ගැන කතා කරනවා 17 ඉන්ච් වීල් එකක් තමයි එන්නේ. එතකොට ටයර් සයිස් එක 190 තමයි පස්සාට එන්නේ. ඉස්සරහට එන්නේ 17 ඉන්ච් රිම් එකක්. ඒකට සාමාන්‍යයෙන් 2.75 වගේ ටයර් එකක් තමයි ඉස්සරහට මේකේ දීලා තියෙන්නේ. හරි එතකොට ඔයගලන්ට මේකේ ෆ්‍රන්ට් ලැම්ප් එක ගැන කතා කරනවා නම් මේකේ සෙපරේට්ලි ඩිසයින් කරපු පාකින් බල්බ්ස් දෙකක් දීලා තියෙනවා. ඊට අමතරව මේකට වොට් 35 හෙඩ් බල්බ් එකක් යූස් කරලා තියෙනවා. ඒතර ඉස්සරහා ටර්න් ලයිට්ස් උත් සාමාන්‍යයෙන් මම අර 5-6 පෙන්නවා වගේ රියර් ඩිසයින් එකට වගේම තමයි මේ ඉස්සරහා ටර්න් ලයිට්ස් දෙකක් දෙන්නේ. හරි එතකොට අපි මේකේ එන්ජින් එක ගැන තමයි ඊළඟට කතා කරන්න යන්නේ. එන්ජින් එක ගැන කතා කරනකොට ඇත්තටම බජාජ් ලගේ ආපු ඒ කියන්නේ හැම බයික් එකම හැම පල්සර් එකම වගේ 2001 බයික් එකේ ආපු එන්ජින් එකට සමාන එන්ජින් එකක් තමයි මේකෙත් තියෙන්නේ. මේකත් 150cc සිංගල් සිලින්ඩර් එන්ජින් එකක් තමයි මේකේ. හරි එතකොට මම ඊළඟට මේකේ කතා කරන්නම් පවර් එක ගැන. සාමාන්‍යයෙන් මේකේ පවර් එක ගත්තොත් එහෙම 13.4 බ්‍රේක් හෝස් පවර් තමයි එන්නේ. ඒ කියන්නේ අශ්ව බල 13.4ක පවර් එකක් තමයි මේකේ ඔරිජිනල් එනකොට එන්නේ. සාමාන්‍යයෙන් ඉතින් බයික් එක පාවිච්චි කරන එකත් එක්ක ඒක අඩු වෙන්න වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඔයගොල්ලන්ට කැමති විදිහට ඔයගොල්ලන් යන්නේ ආපහු රීබෝරින් එකක් වගේ කරගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පවර් එක ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දශම ගාණක් එහෙට මෙහෙට කරගන්න පුළුවන්. එතකොට DTS එක ගැන කතා කරොත් ඩිජිටල් ට්වින් ස්පාර්ක් ඉග්නිෂන් එන්ජින් එකක් තමයි මේකට දීලා තින්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේකටත් ස්පාර්ක් ප්ලග් දෙකක් යූස් වෙනවා. එතකොට මේකේ ට්‍රාන්ස්මිෂන් එක ගැන කතා කරනවා නම් අර සාමාන්‍යයෙන් 1 down 4 up ගියර් සිස්ටම් එකම තමයි මේකෙත් එන්නේ. එතකොට ටෝටල් ගියර්ස් මේකේ ඔක්කොම 5ක් තියෙනවා. හරි එතකොට මම කතා කරන්න යන්නේ ඊළඟට එන්ජින් එකේ ස්ටාර්ටින් මෙකනිසම් එක ගැන තමයි කතා කරන්න යන්නේ. ඇත්තට මේකේ සෙල්ෆ් ස්ටාර්ට් එකක් දීලා තිනවා. සෙල්ෆ් ස්ටාර්ට් එකත් එක්කම මේකේ සාමාන්‍යයෙන් කික එක්කුත් මේකේ යූස් වෙනවා. කූලින් සිස්ටම් එක ගැන කතා කරනවා නම් සාමාන්‍යයෙන් එයා කූල්ඩ් එන්ජින් එකක් තමයි මේකට එන්නේ. සාමාන්‍යයෙන් බජාජ් වල හැම බයික් එකකම එනවා වගේ එයා කූල්ඩ් එන්ජින් එකක් තමයි එන්නේ. එතකොට සයිලන්ස් එක ගැන කතා කරනවා නම් සයිලන්ස් එකත් සාමාන්‍යයෙන් මේ ඒකත් බජාජ් අර හැම පල්සර් එකකම එන ඒ ඩෙන්ටිකල් ඒ ෂේප් එකේන සයිලන්ස් එකක් තමයි මේකට යූස් කරලා තියෙන්නේ. හරි එතකොට ඊළඟට මම කතා කරන්න යන්නේ මේකේ බ්‍රේකින් සිස්ටම් එක ගැන. බ්‍රේකින් සිස්ටම් එක ගැන කතා කරනවා නම් මේකේ ඉස්සරහා ඩිස්ක් එකක් දීලා තියෙනවා. 245 mm ඩිස්ක් එකක් දීලා තියෙනවා. එතකොට පස්සා ගැන කතා කරනවා නම් පස්සා මේකේ ඩ්‍රම් බ්‍රේකින් සිස්ටම් එකක් තමයි එන්නේ. හරි එතකොට මම ඔයගලන්ට ඊළඟට කියලා දෙන්නම් මේකේ ස්විචස් කොහොමද යූස් කරලා තියෙන්නේ කියලා. අපි වම් පැත්තෙන් පටන් ගමු. වම් පැත්තේ ගත්තොත් එහෙනම් මෙතන වම් පැත්තේ උඩින්ම ඔයගලන්ට බලා ගන්න පුළුවන් හයි බීම්ස් සහ ලෝ බීම් ස්විච් එක. එතකොට ඉස්සරහින් මෙතන බලා ගන්න පුළුවන් ඔයගලන්ට හෙඩ්ලයිට් පාස් ස්විච් එක දීලා තිනවා. එතකොට ටර්න්
ලයිට්ස් වලට මෙතන ස්විච් එක මෙහෙම තියෙනවා. එතකොට ඊට අමතරව මේ පැත්තේ ආයේ හෝන් එක දීලා තියෙනවා. එතකොට රයිට් සයිඩ් එකේ මෙතන උඩින්ම දීලා තියෙනවා ඔයගලන්ට එන්ජින් කිල් ස්විච් එක. මේක සාමාන්‍යයෙන් එන්ජින් රන් ස්විච් එක කියලාත් කියනවා ගොඩක් වෙලාවට. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා මේ පාකින් බල්බ් එකයි හෙඩ්ලයිට් එකයි ස්විච් එක මෙතන දීලා තියෙනවා. එතකොට මෙතන සෙල්ෆ් ස්ටාර්ට් බටන් එක දීලා තියෙනවා. හරි එතකොට මීටර් බෝඩ් එක ගැන කතා කරනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ තියෙන්නේ ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් පල්සර් එකේ 2007 උඩ තමයි ඩිජිටල් මීටර් එකක් ආවේ. ඒ කියන්නේ මේකේ තියෙන්නේ සාමාන්‍යයෙන් 2007 ආපු පල්සර් එකට සමාන මීටර් බෝඩ් එකක් තමයි මේකේ දීලා තියෙන්නේ. හැබැයි අපියරන්ස් එක චුට්ටක් වෙනස්. මේ පැත්තෙන් ඔයගලන්ට දීලා තියෙනවා RPM මීටර් එක. එතකොට ඩිජිටල් මීටර් එකේ ඔයගලන්ට දීලා තියෙනවා මෙතන දකුණු අත පැත්තේ කොනේ ස්පීඩෝ මීටර් එකයි. වම් අත පැත්තේ ෆුවල් ගේජ් නැත්නම් ෆුවල් මීටර් එකයි. සාමාන්‍යයෙන් ඒතර මේ පැත්තෙන් ඔයගලන්ට දීලා තියෙනවා ටෝටල් ඔඩියෝ මීටර් එක. කියන්නේ සාමාන්‍ය බයික් එක ඔයගොල්ලෝ කොච්චර දුවලා තියෙනවද කියන ගාන මෙතනින් බලා ගන්න පුළුවන්. ඒත් එක මේක පැත්තෙන් ඔයගලන්ට තියෙනවා 0 කරන්න පුළුවන් ට්‍රිප් මීටර් එකක් මේකට දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ට්‍රිප් මීටර් එක යූස් කරන්නේ සාමාන්‍ය ඔයගලන්ට යන ට්‍රිප් එක බලා ගන්න හරි නැත්නම් ඒ විදිහ එකක් තමයි මේකෙන් යූස් කරන්නේ. හරි එතකොට ඩිජිටල් මීටර් එකට පල්ලෙහාන් ඔයගලන්ට දීලා තියෙනවා ඉන්ඩිකේටර්ස් ටිකක්. එතකොට වම් අත පැත්තේ කොනේම තියෙනවා ටර්න් ලයිට් සිග්නල් ඉන්ඩිකේටර් එක තමයි මේ පැත්තෙන් තියෙන්නේ. එතන මැද තියෙන්නේ ඔයගලන්ට එන කියන්නේ සාමාන්‍ය ඕනේ බයික් එක එන නියුට්‍රල් බල්බ් එක තියෙනවා. එතකොට හයි බීම් ඉන්ඩිකේටර් ලයිට් එකකුත් මේකට දීලා තියෙනවා. ඊට අමතරව මේකේ පල්සර් එකට එන සයිඩ් ස්ටෑන්ඩ් වෝනින් ලයිට් එක මේකට දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයගලන් සයිඩ් ස්ටෑන්ඩ් එක දාලාද නැද්ද කියන එක තමයි මේකෙන් ඉන්ඩිකේට් කරන්නේ. ඊට අමතරව මෙතන ඔයගලන්ට පේනවා ට්‍රිප් මීටර් එක 0 කරගන්න පුළුවන් රීසෙට් බටන් එකක් මෙතන මීටර් බෝඩ් එකේ ඔයගලන්ට දීලා. හරි එතකොට මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මේකේ සීට් එක ගැන තමයි ඊළඟට මම කියන්න හදන්නේ. එතකොට පල්සර් එකේ ඔයගොල්ලෝ දන්නවා එක එක විදිහට සීට් එක ආවා. සාමාන්‍ය මේ කට් සීට් එක ආවා නැත්නම් මේකේ සිංගල් සීට් එක ආවා. එතකොට මේකේ ඇවිල්ලා තින්නේ 2012 මේකේ ඇවිල්ලා තින්නේ තනි සීට් එක. තනි සීට් එකේ ඔයගලන්ට සීටින් කැපැසිටි එක දෙන්නෙකුට තමයි යන්න පුළුවන්. හරි එතකොට අවසාන වශයෙන් ඕගලන්ට කියන්න තියෙන්නේ මේකේ මේන්ටේන් සම්බන්ධව. එතකොට සාමාන්‍ය ඕනේ බයික් එකක් වගේ තමයි මේකෙත් සාමාන්‍යයෙන් ඕගලන්ට සර්විස් එක සාමාන්‍යයෙන් කිලෝමීටර් 2500න් 2500 වගේ තමයි මේකේ සාමාන්‍යයෙන් සර්විස් එකක් යන්නේ. ඊට අමතරව සාමාන්‍යයෙන් කිලෝමීටර් 5000ක් වගේ දුවලා ඔයගලන්ට ෆුල් සර්විස් එකක් දාගන්න පුළුවන්. එතකොට මේන්ටේන්ස් වලදී සාමාන්‍යයෙන් මේකේ නෝමල් සර්විස් එකක් කරද්දී ඔයගලන්ට අනිවාර්යයෙන්ම එන කියන්නේ ඕනෑම බයික් එකක කරන්න එන ටිකක් තමයි මේ බයික් එකෙත් එන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එන්ජින් ඔයිල් එක ගැන කතා කරනවා නම් ඔයගොල්ලෝ එන්ජින් ඔයිල් එක අනිවාර්යයෙන්ම 2500 සීසී එකකින් 2500 සාමාන්‍යයෙන් පල්සර් එකේ මාරු කරන්න ඕනේ. ඒතර එන්ජින් ඔයිල් එක සාමාන්‍යයෙන් මේකට 10W40 15W40 ඒ වගේ 20W40 ඒ වගේ එන්ජින් ඔයිල් එකක් තමයි මේකට යූස් කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඊළඟට ගත්තොත් එහෙම බ්‍රේක් ෆ්ලුයිඩ් එක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මෙතන ඩිස්ක් එකක් ඉස්සරහට අපිට දීලා තියෙනවා. ඒතකොට ඉස්සරහ ඩිස්ක් බ්‍රේක් එකේ ඔයිල් කන්ටේනර් එක තියෙන්නේ මෙතන උඩ. ඒතකොට මේකට සාමාන්‍යයෙන් .4 කියන බ්‍රේක් ඔයිල් එක තමයි මේකට යූස් කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් බයික් වල ප්‍රසිද්ධ .4 ඔයිල් එක තමයි. .4 ඔයිල් එක .3 හෝ .4 ඔයිල් තමයි මේකටත් යූස් කරන්නේ. හරි. එතකොට අද මම ඔයගලන්ට අරන් ආවේ Pulsar 150 එක රිවිව් එක. channel එක Solution ATV channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරන්න. ඒ වගේම තමයි ඔයගලන්ට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න. ඒකට අනිවාර්යයෙන්ම reply කරනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් අමු මේ බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. බොහොම ස්තුතියි.